කොහොමද ඉතින් ඔන්න මම අද මගේ වොයිස් එකෙන්ම පොඩි දෙයක් කියන්න හිතුණා. ගොඩක් අය මගෙන් කමෙන්ට් කර අහලා තිබ්බා මගේ ළඟ තියෙන දිය කුණුළු වර්ග මොනවාද, පොකුණු කුණුළු වර්ග මොනවාද, ඉම්පීෂියස් ප්ලාන්ට් මොනවාද කියලා. මං ගාව ගොඩක් වර්ග තියෙනවා. ඒ තියෙනේ වගෙන් අද ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ තියෙන්නේ මගේ ගාව තියෙන ලස්සන පාට බයි කලර්ස් වර්ග එහෙම තියෙනවා. මේ දවස්වල අපිට ගොඩක් වැස්ස හින්දා ගොඩක් මල් වල පෙති නිකන් අර හේදිලා ගිහිලා වගේ නිකන් දිය වෙලා වගේ තමයි තියෙන්නේ. මට වීඩියෝ එකට ගොඩක් ලස්සනට අර මල් තිබ්බේ නැහැ ගන්න. ඒ වුණාට ඉතින් අර තියෙනේ වගේ පොඩි වීඩියෝ එකක් ගන්න හිතුණා. ඕගොල්ලන්ට මේ වගේ ලස්සන හොඳ නිරෝගීමත් පැල ගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 077යි 640යි 68යි 13 මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕන කලර්ස් වලින් මට පැල දෙන්න පුළුවන්. බලන්නකො මේවා ලස්සනයිද කියලා. අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට පැල ගන්නවා වගේම මේවා හදන්න ඕන විදිය ගැන කියා දෙනවා. සමහරක් අය ඉතින් කියනවා සමහර පැතිවලට මේවා හරියන්නේ නැහැ එහෙම කියලා. එහෙම දෙයක් නැහැ. අපි පැලේ ලස්සනට හදා ගන්නවා නම් ඕන පැත්තක මේවා ලස්සනට හැදෙනවා. දැන් මගෙන් ගොඩක් අය ඕඩර්ස් ගන්නවා මේ පැල. සමහරක් අය අනුරාධපුරේ වගේ අර අවුව වැඩි පැතිවලට හිටන් මේ වගේ පැල ඉතින් අරන් ලස්සනට හදලා තියෙනවා. ඔයාලටත් ඕනේ නම් මට ඉතින් කතා කරන්න මැසේජ් එකක් දාන්න. තව මීට අමතරව ලස්සන කලර්ස් වලින් මං ගාව තියෙනවා පැල. ඒත් මට වීඩියෝ එකට දාන්න විදිහක් නැහැ. මොකද අර වැස්සත් එක්ක මේ මල් නැහැ පැලවල ඇත්තටම. මතක් වෙලා මාව subscribe කරන්න, like එකක් එහෙමත් දාන්න. Thank you.